නියුරෝමොෆික් කම්පියුටර් කියන්නේ හියුමන් බ්‍රේන් එකම ඉන්ස්පයර් කරලා හදලා තියෙන කම්පියුටින් ටෙක්නොලොජි එකක්. මේක චිප් ටෙක්නොලොජි සිස්ටම් එකක් හියුමන් බ්‍රේන් එකම කොපි කරන්න පුළුවන් අලුත්ම AI තාක්ෂණයක්. නියුරෝ ප්ලස් මොෆික් කියන වචන දෙක එකතු වෙලා තමයි මේ නියුරෝමොෆික් කියන කන්සෙප්ට් එක හැදිලා තියෙන්නේ. මේක මිනිස් මොලේ ක්‍රමය සහ හැඩය බේස් කරගෙන තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මිනිස් මොලේ හැම තප්පරයකම මිලියන්ස් ඔෆ් සිග්නල් ප්‍රොසෙස් කරනවා. මේ සිස්ටම් එකත් ඒ වගේ තමයි. මොලේ තියෙන නියුරෝන් වලට සමානව තමයි මේ සිස්ටම් එක නිර්මාණය කරලා තියෙන්නේ චිප් එකක් විදිහට. අපි දන්නවා ට්‍රැඩිෂනල් කම්පියුටර් සිස්ටම් එකකට සාමාන්‍යයෙන් ස්ටෙප් බයි ස්ටෙප් සීක්වන්ස් ප්‍රොසෙසිං සිස්ටම් එකක් තමයි තියෙන්නේ. නමුත් නියුරෝමොෆික් කම්පියුටිං වලදී සියලු දේ එකවර කිරීමේ හැකියාව තියෙනවා. හරියට අපේ හියුමන් බ්‍රේන් එක වගේ. හොඳයි. මොනවාද මේ නියුරෝමොෆික් කම්පියුටර් වල තියෙන වාසි? මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි මේක සියලුම දත්ත එහෙම නැත්නම් ඩේටාස් එකවර ප්‍රොසෙස් කිරීමේ හැකියාව නිසා මේක ඉතාම වේගවත් සහ ලාභදායී ඔප්ෂන් එකක් එනර්ජි එෆිෂියන්සි පැත්තෙන් ගත්තාම කියලා කියන්න පුළුවන්. එතකොට මේක මිනිස් මොලේ විදිහටම තමයි වැඩ කරන්නේ. ඒක හින්දා රියල් ටයිම් ඩිසිෂන් මේකින් වලට ඉතාම හොඳයි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් vehicle industry එකේ auto pilot වගේ තාක්ෂණයට මේක පාවිච්චි කරපුවාම මේකේ real time decision ගන්න පුළුවන් තියෙන හැකියාව නිසා ඉතාම වාසි සහගතයි කියලා කියන්න පුළුවන් සහ විශේෂයෙන්ම robotics technology එකටත් ඉතාමත් වැදගත්. ලංකාවේ අපිට කොහොමද මේ නියුරෝමොෆික් කම්පියුටිං වැදගත් වෙන්නේ? නියුරෝමොෆික් කම්පියුටිං කියන්නේ අලුත්ම AI තාක්ෂණයක්. මේ වගේ අලුත් තාක්ෂණයක් ගැන දැනගෙන සිටීම අපිට ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම ලංකාවේ robotic technology එක වගේ ගත්තාම slow development එකක් තමයි තියෙන්නේ. නමුත් මේ අලුත් technologies අපි දැනගෙන සිටියාම ඒවට අදාළ opportunities create කර ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා.